ආවිෂ ගෝවා කට්ටියට ඉතින් කොහොමද වහිනවා පට්ටම සීතලයි මේ ආවම පොඩ්ඩක් එළියට මොකද තත්ති කියලා බලන්නකෝ. එතකොට තමයි දැක්කේ මගේ කවුරු සැල ටිකට ස්පොට් එක දීලා තියෙනවා ගොළු බෙල්ල. මේ තියෙන ඉතින් ඔය කාපු පැල තමයි විනාශ කරපු පැල ගොළු බෙල්ල කාලා ඉතින් ඕවා දැන් ඉතින් සමහර පැල නෝවන ඉතින් ලොකු හානියක් නැහැ ගහ බාල වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ පැල ඉතින් ආයේ දළු දායිද හැදෙයිද කියන්නේ ඉතින් හරිම අමාරුයි. මොකද සෑහෙන්න තිබ්බා මේව පැල මේවා වෙලා. ඉතින් මේව දැක්කාම හරිම දුකයි. මොකද එක පැලයක් වුණත් විනාශ වෙනවා කියන්නේ ඒක ලොකු හානියක් වගාවට. කොහොම තමයි ඉතින් සබාදාමත් එක්ක වගා කරලා ඉතින් ලාභ පාඩුත් දරා ගන්න වෙනවා. හරිද? මෙයාගේ මේ ශීඝ්‍ර වර්ධනය නිසා තමයි මෙයාගේ මේ පැතිරීම වැඩි වෙලා තියෙන්නේ. මේ හැමතැනම මෙයා ඉන්නේ. මෙයා වසරකට බිත්තර 1000ක් වගේ දානවා. හරිද? පැතිරීම වැඩි. මෙයාට දිවිලිංගික සත්වෙක් නිසා කොහොමද මෙයාගේ පැතිරීම වැඩි. ඔය රොඩු ගොඩවල් ඇස්සේ පොල්ලෙලි ගොඩවල් ඇස්සේ සීතල තියෙන තැන්වල තමයි මෙයා වැඩිපුරම ඉන්නේ. හරිද? හරි. දැන් ඉතින් මේ මං අතින් අල්ලනවා වගේ ඔයාලා නම් කවදාවත් වගාවට යද්දි මේ විදිහට අල්ලන්න එපා. මොකද මෙයා වගාවට විතරක් නෙවෙයි අපිටත් හානි. හරිද? මෙයාගේ මේ ඇඟේ ජීවත් වෙනවා පරපෝෂිතෙක්. හරිද? ඒ පරපෝෂිතය අපිව අල්ලද්දින් අපේ ඇඟේ ගෑවුනාම අපේ ශරීරයට ඇතුල් වෙලා අපේ ඔළුවේ මොලේ ස්තර දක්වා ගමන් කරලා ඒවට ඉදිමීමක් ඇති කරනවා. මේක හඳුන්වනවා මෙනින්ජිටයිස් කියලා. හරිද? ඒක නිසා තමයි මම කිව්වේ මෙයා වගාට විතරක් නෙවෙයි අපිටත් හානි කරන සතෙක් කියලා. හරිද? මෙයාව අපිට ඔය දැක ගන්න පුළුවන් පොල්ලෙලි ගොඩවල්. හරිද? සීතල තියෙන තැන්වල තියෙනවානේ. හරිද? ඒ වගේ තැන්වල මේ සතා ජීවත් වෙනවා. එතකොට දහවල් කාලයේදී අපි හොඳට ග්ලව්ස් දාගෙන මෙයා මේ ඉන්න තැන් බලලා අපිට එකතු කරලා වෙන තැනකට ගිහිල්ලා දාන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපි වගා කරලා තියෙන භූමිය තියෙනවානේ. ඒ භූමියේ අපිට පුළුවන් 10ක්. හරිද? අලු, ලුණු පොතු වගේ දේවල් දාලා මේ සතාට අප්‍රිය කරන දේවල් අපි කරනවා. එතකොට මෙයා වගාවට එන එකත් නතර වෙනවා. අපි පුළුවන් තරම් අපේ ආවට පරිසරයේ සීතල දින දැන් ඔය අහුමුළු තියෙනවා නම් ඒවා පිරිසිදුව තියාගන්නවා. එතකොට මේ සතාගේ මේ බෝවීම අපිට වළක්වා ගන්න පුළුවන්. හරිද? පැතිරීම වළක්වා ගන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නව වෙන්නත් පුළුවන්. සමහර අය නොදන්නව වෙන්නත් පුළුවන්. ඉතින් මින් පස්සේ මේ සතාව අල්ලද්දී හොඳ ආරක්ෂිත ක්‍රමවේදයක් පාවිච්චි කරලා මේක කරන්න. ඉතින් ජය වේවා හැමෝටම ගිහිල්ලා එන්න බුදු සරණයි.